ආයුබෝවන් හැමෝටම. අද මම අරගෙන ආවේ ලෝපුරා සයිෆයි රසිකයන් අතර ලොකු පෙරලියක් ඇති කරපු ඇන්ඩ්‍රොමේඩා සිනමා මාලාවේ තුන්වන සහ තීරණාත්මක කොටස වුණු ඇන්ඩ්‍රොමේඩා 3 චිත්‍රපටයේ විචාරයයි. පළමු කොටස් දෙකෙන් අපව විශ්වයේ අභිරහස් අතරට රැගෙන ගිය අතර මේ කතාව අප රැගෙන යන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම තීරණය කරන අන්තිම සටනටයි. කතාව ආරම්භ වෙන්නේ පෙර කොටස් වලින් පස්සේ අභ්‍යවකාශයේ අතරමං වුණු ගවේෂණ කණ්ඩායම නැවතත් පෘථිවිය සමග සංනිවේදනය කරන්න දරන උත්සාහයත් එක්ක. මෙවර උන්ට මුහුණ දෙන්න වෙන්නේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ සැඟවී තිබුණු ඉතාමත් දියුණු සහ අද්භූත ජීවී කොට්ටාසයකටයි. ප්‍රධාන චරිතය වන කපිතාන්වරයා සහ ඔහුගේ කණ්ඩායමට තේරුම් ගන්න ලැබෙනවා මේ ජීවීන් පෘථිවිය දෙසට ගමන් කරමින් සිටින බව. ඔවුන්ව නැවැත්වීමට නම් තමන්ගේ ජීවිත පවා පරදුවට තබා කළ යුතු අන්තරාය කර මෙහෙයුමක් ගැන තමයි මේ මුළු චිත්‍රපටය පුරාම දිවෙන්නේ. මනුෂ්‍යත්වය සහ තාක්ෂණය අතර තියෙන ගැටුම මෙහි ඉතාම ගැඹුරින් පෙන්නනවා. තාක්ෂණික පැත්තෙන් ගත්තොත් ඇන්ඩ්‍රොමීඩා 3 කියන්නේ මෑත කාලයේ ආපු හොඳම විෂුවල් ඉෆෙක්ට්ස් තියෙන චිත්‍රපටයක්. අභ්‍යවකාශයේ තියෙන නිහඬ බව, තරුපන්ති සහ අතිවිශාල යානාවල දර්ශන ඉතාම තාත්විකයි. අධ්‍යක්ෂකවරයා පාවිච්චි කරලා තියෙන සිනමැටික් ස්කේල් එක නිසා අපිට දැනෙන්නේ අපිත් ඒ යානය ඇතුලේ ඉන්නවා වගේ හැඟීමක්. පසුබිම් සංගීතයත් මේ අභ්‍යවකාශ මෙහෙයුමේ තියෙන බරපතලකම ප්‍රේක්ෂකයාට දැනෙන්න සලස්වනවා. මෙහි රංගනයෙන් දායක වන නළු නිලියන් තමන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරනවා. විශේෂයෙන්ම පෘථිවියෙන් ඈත්ව හුදකලා සිටින විට දැනෙන මානසික පීඩනය ඔවුන් ඉතාමත් අපූර්වට නිරූපණය කරනවා. මෙහි නිකන්ම වෙඩි තබා ගන්නා යුදමය චිත්‍රපටයක් නොවි පවුල කැපකිරීම සහ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි තියෙන ආදරය ගැන කියන හැඟීම්බර නිර්මාණයක් වීම විශේෂත්වයක්. සමස්තයක් විදිහට ඇන්ඩ්‍රොමීඩා 3 කියන්නේ සයිෆයි සිනමාවට ආදරය කරන අය මග නොහැර නැරඹිය යුතු දැවැන්ත නිර්මාණයක්. කතාවේ අවසානය ඔබට ලොකු පුදුමයක් සහ කම්පනයක් ගෙන දේවි. ඉතින් මේ ඇන්ඩ්‍රොමීඩා ගමන ගැන ඔබ මොකද හිතන්නේ? මනුෂ්‍ය වර්ගයා ජය ගනීවිද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අලුත් විචාරයක් සමග නැවත හමු වෙමු. ඒ වගේම අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. That virus long enough to test it there. Okay, I'm here. We're not the only ones looking for the Nicopathosis.